ඉතින් මගේ රත්තරන් යාළුවනේ දැන් තමයි අනේ මම නැගිට්ටේ. හොඳටම වැස්සනේ. ඒ නිසා ඉතින් නැගිටින්න කම්මැලි. මං ඉතින් අයියගේ ළඟට වෙලා චුට්ටක් තරුල වෙලා හිටියා. ඔය බලන්නකො වීඩියෝ කරන්න දෙන්නෙම නෑ. වාහනේ යනවා දකුඩු ගග. අයියෝ. හරිම වැස්සානේ මේ දවස් ටිකේ මට සෙමත් හැදිලා චුට්ටක් උගුරත් මොකද්ද වෙලා. දැන් ඉතින් මම යන්නත් ඕනිනේ. අපේ අයියා නම් නිදි චූටි පොලෙත් නිදි. ලොකු කරවල කෑල්ලක් තියෙන එක හරිම රස එක දවසක් මම හිතුවා. එහෙනම් ඉතින් ඒක හදමු. කරවල හදන්නේ එහෙනම්. මං කිව්වේ නේද ලොකු කරවල කෑල්ලක් තියෙනවා කියලා. මේ බලන්නකෝ. මේක නිකන් උඹල කඩ වගේ. මේක ගොඩක් තක්කාලි දාලා තෙල් දාලා ගත්තම වත් ගොඩක් කන්න පුළුවන්. ඉතින් එහෙනම් මේක හදමු. ඉතින් මෙන්න මේ ටික තමයි මම කපලා ගත්තේ ලුණු, තක්කාලි, කඩපිංචා, මිරිස් කරල් දෙක. තතේ කරවල ටිකක් කපලා ගත්තේ හොඳේ. කපලත් නෙවෙයි කඩලා මේ කරවල උඹල කඩ වගේ. මේ බැදුම හැදුවම නම් පුදුම රසක්. මම ඊට කලින්වත් එක දවසක් හැදුව පුදුම රසක් යාළුවනේ හොඳේ. එහෙනම් ඉතින් අපි හදමු. ඔන්න ඉතින් මං තෙල් තාච්චියක් ලිපේ තියාගෙන ඒ තෙල් ටික නටනකොට ඔන්න ඉතින් කරවල ටික දාගත්තා. ඊට පස්සේ ඉතින් හොඳට රත්තරන් පාට වෙනකම් බෙද ගන්න ඕන. හරිද? ඔන්න ඉතින් ඊට පස්සේදී මං අර පෙන්න පුළුණු ලට්ට පාට ටිකක් දාලා කහ ලුණු කැලි මිරිස් කුඩු ටිකක් ඔක්කොම දාලා ඔන්න ඉතින් මද ගින්දරේ තැම්බෙන්න දෙනවා පියන වහලා. තාත්තයි පුතයි කාටුන් බලනවා. කෝල් එක. Hello? නෑ තාම නෑ 9 මාර විතරේ. ඔව්. අයියා hina වෙන්නකෝ අන්න මේ ආදලෙයිද කියනවා ආදලෙයි කොච්චරද ආසතර කියන්නකෝ ගොඩක් කියන කොච්චරක් ආදලෙයිද කියන්නකෝ ගොඩයි මන් දැන් උයලා ඉවරයි බැදුම තාම ලිපේ කොල්ල වංගිය ඔන්න ඉතින් බැදුමත් හදලා ඉවරයි හොඳේ හාල් ටිකකුල් ලිපේ තියාගත්ත මේව කැකුළු හාල්ලානේ මං ආසම නැහැ කන්න ඒත් ඉතින් මොනව කරන්නේ කැකුළු හාල් තමයි තියෙන්නේ ඒකත් ඉතින් උයාගමු මගේ රත්තරන් යාළුවන්ට මං ගඟ පෙන්නන්න එකයි යන්නද මට පෙන්නන්නම බැරි වුණානේ එහෙනම් අපි යංගම බලන්න ඉතින් අපි යමු මෙන්න මේ පඩිපිලේ යන්න ඕනනේ මේ පඩිපිල ලිස්සනවා එහෙමින් යන්න ඕන මේ දවස් ටිකේම වැස්සනේ උදෙත් වැස්ස රැත් වැස්සා හදිසි මල්ලි ඉස්සල වැටුණු ගොඩක් පරණයි මේවා බය බෑ වැටුණු ඔය බලන්න ඉතින් ගඟ හරිම ලස්සනයි ඇත්තටම ඉතින් මේ ගඟ වගේ නේද අපේ ජීවිතේ ගලාගෙන යනවා ඒ මදිවට ප්‍රශ්න කරදර ගල් මුගුරු ඒ මදිවට ගඟේ බෝතල් යනවා පත්තර නෙවෙයි ඉටි කොළ කඳන් පොල් කටු යන්නේ නැති දෙයක් නේ ඒත් ඉතින් මේ ගඟ දඩාගෙන පහළට ගලාගෙන යනවා ඒ වගේ තමයි ඉතින් අපේ ජීවිතේ ප්‍රශ්නත් වෙනව නේද අනේ ප්‍රශ්න නම් ඉවරයක් නෑ ඒත් ඉතින් අපේ ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා Yummy, I'm so this sauce of my life.
සොසමලේ අංකල්. අව්වයිද පුතා කලුවේ යන් ඉක්මනට යා. බබා සුදුයිද? ඈ? සොසමලේ සුදුයිද? නාටක කරන. ඔන්න ඉතින් සොසමලේ නාටක කරන. බඩ කලුවේ දුවල යන්. බබ්බා පාවු. පඩිපෙලේ හෙමින් පුතේ. ඔව්. හෙමින් යන්න. ඕලි ඉස්සල බෝලි වගේ වැටෙයි. ඔව්. යන්න. බෙට්ට තමයි. අපේ පුතා මහ නෝටි වචනයක් කියනවා බෙට්ට කියලා. අම්මා. මහන්සි. බලන්න. අයියා අපේ අයියා කෑම කනව සසයිද? අපේ චූටි බෝලේ සාදු කියන විදිය. තවම ගිහින් එන්නේ. අපේ අය වැඩට යන්න හද. මට උම්මනේ. තව එක. අපේ චූටි බෝලේ හැමදාම තාත්තත් එක්ක රවුමක් යනවා වැඩට යන්න කලින්. ඔය තේනවනේ. බයි බයි. බේබි බයි. මං ඉතින් පල්ලෙහාට යන්න ඕනේ එක්කන්. එහෙනම් ඉතින් මාත් බබාව එක්කන් ඉන්නම්. මාස්. අපේ චූටි බෝලෙත් එක්ක රවුමක් ගියා. දැන් ආවේ හරිම මහන්සි. අපේ චූටි බෝලේ රවුම් ගහනවා. ඔය පේනවනේ කොලම. අම්මෝ බයි කියන්නේ අම්මා. දැන් බඩි කිනි අපිපත් කමු. පොල් ටිකකුත් ගාගෙන. අම්මා පාසා. අපි කන්නේ. ඔන්න ඉතින් මම බත් එක බෙදාගත්තා. දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ඇත්තටම ඉතින් කරවල බැදුමක් හදාගෙන පොල් ටිකක් ගාගෙන කනවා කියන්නේ හරිම රසයි. මම නම් ඉතින් හරිම ආසයි. ඉතින් මගේ යාළුවන් ආසයිද? ඉතින් මේ මම වගේ උයලා හදලා කාලා බලන්න පොල් ගාගෙන හොඳයි. ඇත්තටම පුදුම රසක්. මම නම් හරිම ආසයි. සමහරුන් නම් ඉතින් එහෙම කන්න ආසයි නෑනේ. අපි නම් ඉතින් ආසයි. එහෙනම් ඉතින් චූටි බෝලේ මම හැමින් සැරේ කන්නම්. අපේ චූටි බෝලේ නම් මුරුක්කු කනෝනේ අනේ උදේ පාන්දර. එහෙනම් ඉතින් මගේ යාළුවන්ට බුදු සරණයි ආදරේ ගොඩාක්.